ඔන්න මම අද අපේ වීඩියෝ එකෙන් අරන් ආවේ ලොකු කුඩා අපි කවුරුත් ආසම චරිතයක් වන අන්දරේ ගැන ඔයාලව දැනුවත් කිරීමටයි. අන්දරේ කියන්නේ කවුරුන්දයි විමසුවොත් ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. සිංහල ජන සමාජයේ අන්දරේගේ විහිළු වලින් ජනකතා ඉතිහාසය තවත් ලස්සනුනා කිව්වොත් නිවැරදි. රජවාසල කවටයායයි සුප්‍රසිද්ධ අන්දරේ හා බැඳුණු රසවත් සිදුවීම් රාශියක් තිබෙනවා කියලා අපි දන්නවනේ. රජවාසලට කවටයෙකු උවමනා වූයේ හුදෙක් හාස්‍ය රසයට පමණක් නොවන බව සාහිත්‍යයේ සඳහන් වෙනවා. විශේෂයෙන් රාජ්‍ය පාලනයේදී රජුට ඇතිවන ඒකාකාරී බව, කටුක හා නීරස අවස්ථාවන්හි ඇතිවන පීඩනය අවම කිරීම උදෙසා කිසියම් විනෝදාස්වාදයක් පැතීම කවටයා මගින් අපේක්ෂා කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. රජවාසලේ කවටයා නිල නොවන පුරෝහිතයෙකුගේ භූමිකාව ඉටු කළ බැව් ඔහුගේ කතාවලිනුත් අපිට පැහැදිලි වෙනවා. ඒ විහිළු කර රජුව සිනහ ගන්වමින් නොව නිසි විහිළුවකින්ම නිසි උපදෙස් ලබා දීම ඔහු ඉතා දක්ෂ ලෙස සිදු කරන නිසායි. ජනප්‍රවාදයේ එන පරිදි අන්දරේගේ උපන් ගම මාතර දෙවුන්දර සමීපයේ කීරවැල්ලයි. කීරවැල්ලේ ගුරුන්නාන්සේ නමින් හැඳින් වූ ඔහුගේ පියා කුඩා අන්දරේට ඉගැන්නුවත් ඔහු ඉගෙන ගැනීමට ඇති කම්මැලිකම නිසා ඉගෙන ගැනීම අත්හර දැමුවා. නමුත් ඔහු උපතින්ම මුකරී වූ අන්දරේ එකල සුප්‍රසිද්ධියට පත් වූයේ හිටවන කවියෙකු විදිහටයි. හාස්‍ය රසය උත්පාදනය කරමින් තැන තැන කවි කියමින් සිටි තරුණ අන්දරේ සෙංකඩගල රාජසිංහ රජුගේ සේවයට බැඳුනේ 1782ත් 1798ත් අතර කාලයේ. ඔහු මේ විදිහට සේවයට එක්වීම ගැන ඉතා රසවත් කතාවක් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. දවසක් රජුගේ නින්දට දැඩි ලෙස බාධා කළ මැඩියෙකු මැරීමට මිනිසෙකු සොයමින් රජු රට පුරා අඬබෙරයක් යැව්වා. මැඩියා මරා දැමීමට හැකි බව පැවසූ අන්දරේ රාජපුරුෂයන් සමග රාජමාලිගාවට පැමිණියා. රාත්‍රී කාලය එළඹුණු විට මේ අන්දරේ මගුල් පොකුණ අසල සිට දුන්න මානාගෙන හිටියේ රාජ්‍ය ද්‍රෝහී මැඩියා මැරීමටයි. එක්වරම මැඩියාගේ හඬ ඇසුණු විට ඊයෙන් විද මරා දැමුවා. සද්දය ආතැනට ඊතලයකින් විද ගෙම්බා මැරූ මේ මිනිසා රජු දුටුවේ අරුම පුදුම වැඩකාරයෙකු විදිහටයි. මැඩියාගේ හඬ නැතිවීමෙන් රජු අප්‍රමාණ සතුටකට පත් වුණා. මගුල් පොකුණේ සැඟව සිටි ගෙම්බා ඔබව සොයාගත්තේ කෙසේද? රජු විමසුවා. අද උදෑසන මැරී පාවෙමින් තිබූ ගෙම්බාගේ මලසිරුර සොයාගත්තේ මා නොව රාජපුරුෂයන් විසින් යයි පැවසුවා. රජුගේ මුවට සිනහවක් නැගුණා. ප්‍රශ්නය නොතේරුණේ යයි සිතූ රජු නැවතත් ගෙම්බා පොකුණේ සැඟවී සිටියේ කොහේදැයි ඇසුවා. එය දන්නේ නම් මියගිය ගෙම්බාම පමණයි කියා අන්දරේ පිළිතුරු දුන්නා. මහහඬින් සිනාසුණු රජු ඔහුට ඒ මොහොතේම සද්ද විද්ද පළඟ පතිරණ නම් නම්බුනාමය ප්‍රදානය කළ අතර ඔහුගේ විකට පිළිතුරු වලින් ප්‍රීතියට පත්ව රජවාසලේ කවටයා තනතුරද පිරිනැමුවා. අන්දරේගේ කවිත්වය උපතින්ම උරුමයක් වූ දෙයක්. පත පොතෙන් ලද දැනුම නොව ස්වභාව ධර්මය හා ජන සමාජය ඇසුරෙන් ගැයුණු අන්දරේගේ කවි මානව දයාවෙන් පිරි සෝපහාස රසයක්ද ගෙනෙනවා. වාසලේ කවටයා වූ අන්දරේ රජගෙදර කවිකාර මඩුවට සම්බන්ධ වූයේ රාජ සේවයට බැඳී ටික කලක් ගෙවීමෙන් පසුවයි. කවියට පෙම්බැදී රජුගේ කවිකාර මඩුවේ දිනක් මුං කොටුවේ රාල වඩුගොඩ කවියා හා කැකිරි ගමයා වැනි අන්දරේගේ සමකාලීන කවියන් රැස්ව සිටි අවස්ථාවේ රජු තේරවිල්ලක් ඉදිරිපත් කොට එය තෝරා දෙන්නේයි කවීන්ට පැවසුවා. දාර දෙකයි එක තැන මුල් කර තැනුවා. පාර 30ක් ගැසුවත් බයකුත් නැතුවා.
කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා තෝරාපන් ඊයේ මග දී දුටුවා. කවිමඩුවේ කවිකාරයන්ට පිළිතුරක් දෙන්නට නොහැකි බව දැක අන්දරේ කවියේ 4 පද තෝරා දුන්නා. දාර 2යි එක මැද එය ගැවසීය වටපිට යන කලට කණු 4ෙන් යාය. ගෙට වැඩි කලට කිසි බයකුත් නැතුවාය මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය. මෙයින් සතුටට පත්වුණු රජු අන්දරේ කවිකාර මඩුවේ කවියෙක් බවට පත් කළා. පසුව ඔහු කවිවැල් අන්දරේ ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවා. කවි පමණක් නොව අන්දරේගේ චරිතය ඇසුරෙන් උපන් ජනකතාද ඉතාමත් රසවත්. 4 බීරි කතාව, අන්දරේ සීනි කෑව හැටි, වප් මගුලට හරකුන්ට පණිවිඩ කීම, ගොරකා මුලේ කතාව ආදී ළමාලව රසවත් කළ අන්දරේගේ කතන්දර රාශියක් තියෙනවා. වයස්ගත වනතුරුම අන්දරේ රජවාසලේ සිටි අයව සිනහ නංවමින් සිය රාජකාරිය අකුරටම ඉටු කරා. කවටයෙකු කවියෙකු හා අධිකාරම්වරයෙකු ලෙස අන්දරේ රජවාසලේ තමන්ගේ භූමිකාව ඉටු කරලා තියෙනවා. තමන්ගේ ජීවිතයේ අවසන් ගමන් උපන් ගමේම යන්නට සිතූ අන්දරේ සෙංකඩගල රාජධානියෙන් සමුගෙන රුහුණට එන්නට පිටත් වුණේ සහයට පිරිසක්ද සමගින්. උණරෝගයෙන්ද දුබලව සිටි අන්දරේ හම්බන්තොටට නුදුරු උඩමලල වැව් ඉස්මත්තේදී පිපාසයෙන් දෝලාවෙන් බහිනවා. අන්දරේ විඩාපත් වී සිටියත් කවියක් නොගයා සිටීමට එය හේතුවක් වුණේ නෑ. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකම් කලේ පැන් නැතිවිය පිපාසෙට. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙමට කෙසේ පසුවෙම්ද පළු වීර ගස යට. සිය අවසන් මොහොත පැමිණ ඇති බව දැනගත් අන්දරේ දෑත් දෙපසට විහිදුවා උඩමලල වැව් ඉස්මත්තේ සිය අවසන් ගමන් ගියා. ඔහු මියගිය ශෝකජනක පුවත ඇසූ රජු වහා අන්දරේ මියගොස් සිටි ස්ථානයට පැමිණියා. ඔහු ඇතිර සිටි ආකාරය දුටු රජතුමා මේ මිනිසා මලත් මාව හිනස්සවනවා යයි පැවසූ බව ජනවහරේ සඳහන් වෙනවා. අන්දරේ මියගියත් ඔහු කිසිදා නොමියන චරිතයක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. හරි, මට කරන පුංචි උදව්වක් විදියට මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාලා යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා බොහොම ආදරෙන් මම ඔයාලගෙන් ඉල්ලනවා. අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙනම් පරිස්සමින් ඉන්න.